අයිබෝන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයාලට තවත් සුබ ආරංචියක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ වෙනකොට ඔයාලා හැමෝම පළමු සහ දෙවන අදියරේ හැමෝම කිසිම බාධාවකින් තොරව ඔයාලට මේ මාසේ වෙන වෙනම තමයි ජූනි මාසයට අදාළ අසසුම දීමනාව ලබා දුන්නේ. ඉතින් පළමු අදියරේ අයට 18 වෙනිදාත් දෙවන අදියරේ අයට 23 වෙනිදාත් හැටියට තමයි අසසුම මුදල් ජූනි මාසයට අදාළ දීමනාව ලබා දුන්නේ. ඉතින් හැමෝම මුදල් ලබා ගන්න ඇති. ඒ වගේම අසසුමෙන් ඉවත් වුණ පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අයට තමන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනය වෙලා නැත්නම් නැවත අගෝස්තු මාසයේදී ඉල්ලුම් කරන්න පුළුවන් කියලා මේ වෙනකොට අසසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරලා තියෙනවා. ඉදිරියේදී ඔයාලට දැනුම් දෙවි. ඉතින් ඒක ඒ විදිහට සිද්ධ වෙද්දී අලුතෙන් අසසුමට එකතු කරගන්න අය ඔයාලට අගෝස්තු මාසේ වගේ වෙනකොට ඒ අයදුම්පත් කැඳවයි. ඒ වෙනකන් ඔයාලා රැඳිලා ඉන්න. ඉතින් ඒ වීඩියෝ මම ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඔයාලව දැනුවත් කරන්නම්. ඒ වගේම තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ අසසුම ගිණුම් තියෙන සහ නැති අවුරුදු 70ට වැඩිහිටියන් සඳහා සහ ආබාධිත දීමනාව වකුගඩු දීමනාව කවද්ද ලබා දෙන්නේ කියන එක දැනුවත් කරන්න. ඉතින් වැඩිහිටි දීමනාව ඔයාලට 26 සිට 26 වෙනිදා සිට ඉදිරියට ලබා ගන්න පුළුවන්. ඉතින් 26 වෙනිදා ඔයාලගේ අසසුම ගිණුම් තියන අයට මුදල් වැටේවි. 26 වෙනිදා වැටුනේ නැත්නම් ඔයාලට 30 වෙනිදාත් මුදල් වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් 26 වෙනිදා ඉඳලා තමයි මේ අසසුම මුදල් තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාලවලදී ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් මේක ජූලි මාසයේ ඉඳලා මේ අසසුම වෙනස් කරනවා කියලා තියෙන අසසුම කියන්නේ වැඩිහිටි අයට දෙන දීමනාව තැපැල් කාර්යාල වලින් ලබා ගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම බැංකු ගිණුම් වලින් ලබා ගන්න පිරිසක් ඉන්නවා. ජූලි මාසයේ ඉඳලා ඒ අයගේ වැඩිහිටි දීමනාව බැංකු වලින් පමණක් ලබා ගන්න කටයුතු කරනවා කියලා තමයි අසසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය සමග කරපු සාකච්ඡාවලදී සඳහන් කරලා තියෙන්නේ. මේ දෙක එකට ඒකාබද්ධ කරලා අසසුම ගිණුම් වලටම මුදල් යොමු කරනවා කියලා. ඉතින් ඒ වගේම තමයි එතනදී ගැටලුවක් පැන නැගිලා තියෙනවා. අසසුම තියෙන අයගේ ගිණුම් වලට මේ වැඩිහිටි දීමනාව ආවට පස්සේ වැඩිහිටි දීමනාවත් නවතිනවද අසසුම නැවතුනාට පස්සේ කියලා. ඉතින් එහෙම ගොඩක් දෙනෙක්ට අත්දැකීම් තියෙනවා. තමන්ගේ account එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා එතකොට ඒ account එකට මුදල් එන්නේ නැතිකොට වැඩිහිටි දීමනාවත් ඒ account එකට ඇවිල්ලා නැති වෙලා තියෙනවා. ඒ hold වෙලා තියෙනවා. ඉතින් මේකට මූණ දුන්න ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට තවමත් විසඳුමක් හැටියට කියන්නේ අසසුම निराකරණය කරගන්න කියලා. එතකොට අර හිග මුදල් ලැබෙවි කියලා. ඉතින් අසසුම ප්‍රතිලාභ මණ්ඩලය නම් සඳහන් කරන්නේ එහෙම වැඩිහිටි මුදල් නවතින්නේ නැහැ. අසසුම නැවතුණත් දිගටම මේ මුදල් එනවා කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙම කිව්වට ප්‍රායෝගිකව ඒක සිද්ධ වෙන්නේ නැහැ. අසසුම ගිණුමේ මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා ඒ මුදල් එන්නේ නැති වුණොත් වැඩිහිටි දීමනාවත් නැවතිලා තියෙනවා. ඉතින් සාක්ෂි ඇතුව තමයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් ඇති ඒ අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවා ඉදිරිපත් කරමු. වැඩිහිටි මහලේකම් කාර්යාලයට මෙන්න මෙහෙම දේවල් තමයි සිද්ධ වෙන්නේ ගිණුමට බැර කරන්න ගත්තට පස්සේ කියලා. ඉතින් වෙනම ගිණුමක් ඕපන් කරලා මේ වැඩිහිටි මුදල් ඒ ගිණුමට යොමු කරනවා නම් කිසිම ගැටලුවකින් තොරව හැම මාසෙම මේ අයට බැංකුවට ගිහලා මුදල් ලබා ගන්න පුළුවන් අසසුම ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතුණා නම් සහ ඔයාලගේ අදහස් මේ පිළිබඳව පහලින් කමෙන්ට් කරන ගමන් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පුළුවන් තරම් යාළුවන් අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.